And finally, claiming the #1 spot as the most viewed Miss World 2025 introduction video so far. It's the mesmerizing Anudhi Gunasekara from the beautiful island of Sri Lanka. This 25-year-old has absolutely captivated viewers with a staggering 72,000 views on her official introduction video and still growing. Let's see what makes her video so compelling. And stupas. I'm proud to come from a family where both my parents have dedicated their lives to serving our nation. Their commitment inspires me to choose a career representing Sri Lanka globally. With my degree in international relations from a top state university, I'm preparing for a future in Sri Lanka's foreign service. I also owe much of who I am today to my late grandmother, whose wisdom, strength, and grace have been a guiding light in my life. She was one of the inspirations behind my decision to initiate Saheli, a foundation committed to combating period poverty and empowering women in Sri Lanka. As a product of Sri Lanka's free education system, it is now my time to give back through community service, contributing to the well-being and development of those around me. My aspiration is to serve as a diplomat, representing my country and fostering global connections. And I see the Miss World pageant as the first step towards this goal. These top 10 contestants are clearly making a strong impression. Hello everyone. ඉතින් මම සෑහෙන excited guys. ඉතින් මම දැක්ක මේ අනුදී ගුණසේකර ඇත්තටම කියනවා නම් ශ්‍රී ලංකාවට ඉතාමත් විශාල ආඩම්බරයක් මේ සම්බන්ධයෙන් අනුදී දැනටමත් ලබාගෙන තියෙන මේ විජයග්‍රහණය සම්බන්ධයෙන් වචන ස්වල්පයක් කතා නොකරම බෑ. ඉතින් සෑහෙන කාලයකට පස්සේ ශ්‍රී ලංකාවට අර කාන්තාරයකට දියපොදක් වැටෙනවා වගේ අවස්ථාවක් අපිට උදා වෙලා තියෙනවා. ක්‍රීඩාව අතින් උනත් ලංකාවට ලොකුම chance එකක් පහුගිය දවස්වල ලබා ගන්න බැරි වුණත් දැන් මේ Miss World pageant එකෙන් අපිට සෑහෙන chance එකක් දැන් ඇවිල්ලා තියෙනවා. තේ දැනට අනුදී ගුණසේකර පත් වෙලා තියෙනවා ඒ පළවෙනි 10 දෙනා අතරට. ඉතින් බොහෝ දුරට expressions අතින් views අතින් අනුදීගේ presentation එක ඉතාමත්ම ඉහළින්ම තියෙනවා. ඒ කියන්නේ නම්බර 1ටම තියෙනවා. දැන් මම මේ බලපු එකෙත් ඒක නම්බර 1ට තමයි ඒක තියෙන්නේ. ඉතින් views ඒකේ පෙන්වන හැටියට කියලා තියෙන හැටියට views 79000ක් වගේ විශාල ප්‍රමාණයක් තමයි අයට ලැබිලා තියෙන්නේ. ඉතින් ඉතාමත්ම ඉහළගේ. ඉතින් මම ගොඩක් excited guys. ඉතින් මම ඒක කීපිටම බැලුවා presentation එක. ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් මටම පුදුම ආසාවක් ඇති වුණා ඒක නැවත බලන්න. මම කීපිටම බැලුවා. හැම කොනක්ම අධ්‍යයනය කරා. එහි ඒ කරලා තියෙන presentation එකේ හැම අතින්ම 100%ක්ම ඉතා විශිෂ්ට අන්දමින් කරලා තියෙනවා. ඉතින් පුදුමයක් නෙමෙයි. අය නම්බර 1ට දැනට ඇවිල්ලා ඉන්න එක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒ වගේම මම ඇත්තටම ඉතාමත් මේක විශාල ආඩම්බරයක්. මම ගොඩක් සන්තෝෂෙන් ඉන්නේ. ඉතින් අනුදී කියලා කියන්නේ අවුරුදු 25ක ගැහැණු ළමයෙක්. ඉතින් අවුරුදු 25ක ගැහැණු ළමයෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් සමාජයේ ඒ කාල පරාසයේ සමාජයේ සාමාන්‍යයෙන් ගැටලා ටික සමාජයට ඇවිල්ලා ඉන්න කෙනෙක් වශයෙන් අය ඉතාමත් හොඳට ඇගේ ඒ ප්‍රවණතාවය ඇගේ ඒ දියුණුව ඇගේ ඒ විලාසය මොනවට පැහැදිලි කරනවා මුළු ලෝකෙටම. ඉතින් අනුරාධපුරය වගේ ශ්‍රී ලංකාවේ පළවෙනි රාජධානිය. ඉතින් ඒ වගේ පළාතකින් ඇවිල්ලා අපි හැමෝටම හොඳ ආදර්ශයක්. කොළඹ කියලා අපි ගොඩක් අද සමාජයේ ඉන්න ගැහැණු ළමයි කොළඹ කියලා ඉවරලා අපි කොළඹ කියලා ලොකුවට කියා ඉන්න අතරතුර කාලයක මේ අනුරාධපුරය ඇවිල්ලා මේ වගේ විශිෂ්ට ලෝක තලයේ තැනකට යනවා කියලා කියන්නේ ඒක නම් මාරම දෙයක්. අපේ ජනාධිපතිතුමාත් ඉතින් තඹුත්තේ ගමකින් ඇවිල්ලා අද ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙලා ඉන්නවා. ඉතින් ඇත්තටම වාසනාවක්. ඉතින් මම පෞගේ කාලේ දේශපාලනය සම්බන්ධයෙන් කතා කරා. මට සමා වෙන්න මම NPP ආණ්ඩුව සම්බන්ධයෙන් ටිකක් එච්චර හොඳ දෙයක් නෙමෙයි කතා කරේ. නමුත් මට පේනවා දැන් වැඩ කරගෙන යනවා සෑහෙන දුරට. ඉතින් රටේ සෑහෙන හොඳ ලංකාව සම්බන්ධයෙන් මම දැක්කා මේ ලෝකයේ වටේත් ලෝකයේ පුරාමත් මේ ලංකාව සම්බන්ධයෙන් විශේෂ කතා බහක් ඇති වෙලා තියෙනවා. එකක් Miss World pageant එකෙන් අයට chance එක ආවොත් තරම Miss World වුණොත් guys පොඩ්ඩක් හිතලා බලන්න.
මේ ලෝකේ ශ්‍රී ලංකාව කොතනට යයිද? ඇත්තටම දේශපාලන පැත්තෙන් අරන් බලුවොත් අද ඉහළ තැනකට ලංකාව ටික ටික එන බවක් පේනවා. බොහොම සන්තෝෂයි. ඉතින් ගොඩක් අය උත්සාහ කරනවා කකුලෙන් අදින්න ප්‍රශ්න ඇති කරන්න. දන්නවනේ පරණ පුරුදු පරණ මිනිස්සු පරණ ජාතිය තමන්ගේ මිනිහව නැති කරන්න ඉපදිච්ච ජාතියක්. සමා වෙන්න මෙහෙම කියනට මමත් සිංහල බෞද්ධයෙක්. නමුත් එක් සුළු කාරණා අල්ලගෙන තමන්ගේම මිනිහව නැති කරන්න පෙරම් පුරාගෙන ඉන්න ජාතියක්. ඉතින් මේ ජාතිය අපි වෙනස් කරන්න ඕනේ. මේ ජාතිය අපි ලෝකෙට අරන් යන්න ඕනේ. මේ ජාතිය කවුද කියලා අපි පෙන්වන්න ඕනේ. අපි කවුද කියන එක. මම ඔයාලට පොඩි කතාවක් කියන්නම්. මම ඇමරිකාවේ මේ රස්සාව කරන තැන ලංකාවේ කෙනෙක් වැඩ කරා. මට බොහොම කනගාටුයි. මම සිංහලෙන් එයාට කතා කරා. මම සිංහලෙන් එයාට කතා කරනකොට එයා මට ඉඳන් කියනවා මචං සිංහලෙන් කතා කරන්න එපාලු. අනිත් අය ප්‍රශ්න ඇති කරනවලු. මම කිව්වා පිස්සුවක්. මේක මොන පිස්සුවක්ද? මේක මොන පිස්සුවක්ද? අනිත් අය ස්පැනිෂ් වලින් ඒ අදාළ භාෂාවල් ටැගලොග්ස් වලින් කතා කරනවා. ඒගොල්ලෝ ඒ භාෂාවෙන්. ඇයි අපිට සිංහලෙන් කතා කරන්න බැරි? ඇයි අපිට සිංහලෙන් කතා කරන්න බැරි? ඔයා එක බලන්න මේක ඔයා බලන් ඉන්න මම හිතනවා ඔයා මගේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් කියලා. ඔයා මේක බලනවා නම් ඔයා මේක හොඳට තේරුම් ගන්න. සිංහල ජාතිය වශයෙන් මම නම් කිසිම විදියකින් අපහසුතාවයට පත් වෙලා නැහැ. ලැජ්ජ වෙලත් නැහැ. මම මගේ ජාතිය ආගම මම කවුද කියන එක ලෝකයා ඉදිරියේ ප්‍රසිද්ධිය මම කියන්න කැමතියි, පෙන්වන්න කැමතියි. මම ආඩම්බර වෙනවා. මම එදත් ආඩම්බර වුණා, අදත් ආඩම්බර වෙනවා. මම මරණ තුරාවට මම ආඩම්බර වෙනවා. මගේ දෙමව්පියෝ මට දීලා තියෙන දේ, මම ඇති කරගෙන තියෙන දේ, මම ශ්‍රී ලංකා භූමිය තුලින් ඇති කරගෙන ආපු ප්‍රවණතාවය. ඉතින් අනුදි ගුණසේකර ඔයාලට ගොඩක් ස්තුතියි. අපේ රට දැනටමත් මේ ජයග්‍රහණය දැනටමත් අපිට මේක ලොකු ජයග්‍රහණයක්. ඔබගේ මේ ලෝකයේ ඔබ වෙනුවෙන් බලන් ඉන්න එක, ලෝකයේ අවධානය ඔබට ලැබිලා තියෙන එක ගැන අපිට දැනටමත් විශාල ආඩම්බරයක්. මේ සම්බන්ධයෙන් මගේ ඉම්ප්‍රෙෂන්ස් ඉතාමත් ඉහළ තැනක තියෙන්නේ. මම ගොඩක් සතුටුයි. ඉතින් අනුදි ගුණසේකර ඔබ සම්බන්ධයෙන්, අපේ රට සම්බන්ධයෙන්, මේ මිස් වර්ල්ඩ් පැජන්ට් එක සම්බන්ධයෙන් මගේ ඉම්ප්‍රෙෂන්ස් ඉතාමත් ඉහළ තැනක තියෙන්නේ. මම බලාගෙන ඉන්නවා ඔබට ජයග්‍රහණය අත්වනතුරු. ඔබට ජයග්‍රහණය අත් වුණොත් අපි හැමෝගෙම ශ්‍රී ලාංකිකයෝ වශයෙන්, සිංහල ජාතිය වශයෙන් අපට එක්සේසත්ව තවදුරටත් නැගී සිටින්න පුළුවන්. ඉතින් ඒ ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නේ. හැමදාම වංශ කබල් ගාගෙන හැමදාම එකම දේ පස්සේ පන්න තව කෙනෙක්ගේ දුර්වලකමක් දැක්කම ඒකට පන්න ගහන එක අපි නතර කරන්න ඕනේ. අපි සිංහල ජාතිය වශයෙන් එක එක්කෙනාට අත දෙන්න ඕනේ. පිටරටකට ගියාට පස්සේ අපි ගොඩක් වෙලාට සිංහල මිනිස්සු මගහැරලා ඉන්න උත්සාහ කරනවා. ඒ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. ඒ යාළගේ තියෙන හැදියාව. එයාලට ඒක තේරෙන්නේ නැහැ. එයාලා ඒක තේරුම් ගන්නේ නැහැ. එයාලා හැදෙන්නේ නැහැ. අපි උත්සාහ කරනවා හදන්න. නමුත් හැදෙන්නේ නැහැ. ඉතින් මේ වගේ YouTube අපිට විශේෂ අවස්ථාවක් දීලා තියෙනවා මේ වගේ ප්‍රෝග්‍රෑම් කරලා ඔවුන්ගේ යම් විදියකින් හරි එක්කෙනෙක් හෝ අපිට වෙනස් කරන්න පුළුවන් නම්, එක් අයෙක් හෝ අපිට වෙනස් කරන්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන ලොකුම ජයග්‍රහණය. ඉතින් ගොඩක් සන්තෝෂයි. හොඳයි. එහෙමනම් ගිහිල්ලා එන්නම්. මට මේ වීඩියෝ එක අරගෙන එන්න උමනාව තිබුණා. ලෝකෙ හැමෝම මේ ගැන කතා වෙනවා. මට හිතුණා ඇයි මම කතා නොකර ඉන්නේ? මමත් මේ සම්බන්ධයෙන් කතා කරන්න ඕනේ කියලා. ගොඩක් සන්තෝෂයි. අනුදි ගුණසේකර ඔබට සුබ වතනවා. ශ්‍රී ලංකා මාතාව ලෝකයේ ඉදිරියේ මෙතරම් ශක්තියක් ඇතිව ප්‍රදර්ශනය කරනවට ඒ වගේම ඔබට ගොඩක් ස්තුතියි. ගිහිල්ලා එන්නම් guys. ඔයාලා හැමෝටම සුබ දවසක්. මගේ නම නිශාක වික්‍රම. අපි ආයේ හොඳ වීඩියෝ එකකින් හම්බ වෙමු. peace.